ඔයාලට ඔන්න අද අපි අරගෙන ආවේ අපි ගෙනාපු තනකොළ මැෂින් එක අපි ඒක මොන වගේද කියලා බලන අන්බොක්ස් වීඩියෝ එකක් තමයි මුලින්ම අපි දැන් මේ තනකොළ මැෂින් එක ඉතින් මම මේ ගලව ගන්න ගමන් මේක මම ගෙනාවේ ඇත්තටම අපේ මිදුලේ ගොඩක් තනකොළ වැවෙනවා ඒකේ කියන්නේ අත්ින් හරි උදැල්ලකින් හරි මෙලලා උදරයක් වෙන්නේ නැති තරමට තනකොළ වැවෙනවා. ඒ හින්දා තමයි මම ඔන්ලයින් බලලා මේ වගේ මැෂින් එකක් ගෙන්න ගත්තේ. ඒ කියන්නේ මුකුත් හරියට දන්නේ නැහැ වැඩ කරන විදියක්ම ඒත් මට හිතුණා ගෙන්නගෙන බලන්න ඕන කියලා මේ දෙසැම්බර් ඔෆර් එකත් එක්ක ටිකක් මේක අඩුවට තියුණා. රුපියල් 5000 ගානට ඉතින් මට හිතුණා මේක ගෙන්න ගත්තනම් හොඳයි කියලා. ඒ කියන්නේ මේක අපි කාන්තාවකට උනත් ගොඩක් ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. අනිත් ලොකු තනකොළ කපන මැෂින් එකක් ගන්නවා නම් ඉතින් ඒක ගොඩක් අමාරුයි. ඔන්න දැන් මේක මුලින්ම මේ තියෙන්නේ මම එළියට ගන්න හදන්නේ එන්නේ නැහැ එළියට. එහෙනම් මම කිව්වා අනිත් ටික අරගෙන ඉන්නවා කියලා. ඒ හැන්ඩල් එක ඊට පස්සේ ඒ වගේ තියෙනවා තව කෑලි ටිකක් ඔක්කොම එනවා. ඔයාලට එකින් එක පෙන්නන්නම් මේ මොනවාද කියලා. මේකට එනවා තල වර්ග කිහිපයක්ම ප්ලාස්ටික් තලත් එනවා වාණය වලින් හදපු තල දෙකකුත් එනවා ප්ලාස්ටික් තල නම් ඉතින් ඇත්තට මේක ටක් ගාලා කැඩෙනවා බැටරි දෙකකුත් එනවා මේවා රීචාර්ජබල් බැටරි වොට් 48ක තව එකක් කියලා තමයි කියන්නේ ඒකත් එක්කම අපිට කොලෙත් එනවා ඒක හයි කරගන්න විදිය ඒ විස්තර තියෙන මේ බැටරි දෙක අපි පැය භාගයක් පැයක් වගේ charge කරන්න ඕන. ඊට පස්සේ අපිට පැය භාගයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක අන්න අර විදිහට ස්විච් එක ඔබලා එතනින් මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දිගට ඕන නම් දිගට දිග අඩු කරගන්න ඕන නම් අපේ අවශ්‍යතාවය අනුව ඒක ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් තමයි ඒක ස්විච් එක power එක කියන්නේ on off කරන්න තියෙන්නේ. බැටරි එක මෙන්න මේ විදිහට සෙට් කරලා එතන ඊළඟට sorry අපි වැඩ කරන්න ඕන බැටරි එක ඔන්නෝම සෙට් කරගෙන අපිට ඊළඟට අතන ස්විච් එකෙන් power එක on කරගෙන තනකොළ කපන්න තමයි තියෙන්නේ අපිට හැන්ඩල් එක අතනට සෙට් කරගන්න පුළුවන් ඒ වගේම චාර්ජර් එකකුත් එනවා මේ අපිට බැටරිය charge කරගන්න හැම අන්න තමයි මම කලින් කියපු අර යකඩ වානේ තලය ඒක ටිකක් ඒ කියන්නේ පොඩ්ඩක් ලොකු ගස් කපා ගන්න පුළුවන් ඊළඟට එනවා පොඩි කලයක් ඒක සාමාන්‍ය තනකොළ වලට ප්ලාස්ටික් එක නම් ඇත්තටම ටක් ගාලා කැඩලා යනවා ඒක චූටි මොකක් හරි කොයි හරි වැදිච්ච ගමන් ඒක කැඩෙනවා ඉතින් ওই ප්ලාස්ටික් තල ටික එහෙනම් ඒව නම් ඉතින් ගොඩක් පාවිච්චි කරන්න අමාරුයි අපිට මේකේ අතුරකුත් එනවා මේක සෙට් කරගන්න මේ කෑලි ටික සෙට් කරගන්න විදිහ අපිට වීඩියෝ එකකින් බලලා කරන්න පුළුවන් මාච්චරේ ඇත්තටම YouTube එකේ වීඩියෝ එකක් බලලා තමයි ඊළඟට මේ තියෙන්නේ ගාඩ් එක අපි තනකොළ කපනකොට ගල්ලා නම්මනම් වදින්න පුළුවන් ඒ හින්දා ගාඩ් එක අනිවාර්යෙන් හරි විදියට හයි කරගන්න ඕන ඒ වගේම අපි තනකොළ කපද්දී විශේෂයෙන් අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕන තනකොළ කෑලි ඇස්වලට යන්න පුළුවන් වීසි වෙලා ගල් මොනා හරි වගේ අහුනොත් ඇවිල්ලා අපේ කකුලේ වදින්න පුළුවන්. ඉතින් අපේ සේෆ්ටි එක ගැන ඉස්සෙල්ලම හිතලා තමයි මේ වැඩේ පටන් ගන්න ඕන. ඔයාලත් අරගෙන කියන්නේ ඔයාලට තියනවා නම් කියන්නේ ගෙදර වැඩට එහෙම පිරිමි කෙනෙක් නැති අවස්ථාවක උනත් පුළුවන් අපිට. මේ කෑල්ල මෙතනින් මේ විදියට ගලවන්න පුළුවන්. ඊට පස්සේ ගලවලා එතනට අපිට ඕන ඒ කියන්නේ ලොකු දැති රෝදේ එක නම් නැත්නම් අනිත් එක ප්ලාස්ටික් එකේ විදියට දාලා සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඔය පුතා ආවට පස්සේ මම යාට කියලා තමයි ඒක මේ සෙට් කරගත්තේ. මොකද එයා තමයි හරියටම ඕව දන්නේ. එයා දැන් ඔය කෑලි ටික සෙට් කරන ගමන්
මේ අතුරෙන් තමයි අපිට ඒක තද කරගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මුලින්ම ගාඩ් එක දාපට පොඩ්ඩක් වැරදුනා. ඉතින් ආයි පාරක් වීඩියෝ එකක් බලලා ඊට පස්සේ තමයි හරියටම සෙට් කරගත්තේ. අපි ගොඩක් වෙලා try කරා කියන්නේ ඒක සෙට් වෙන්නේ නැත්තේ ඇයි කිය පස්සේ තමයි ඒකට ඇණයක් දාලා තද කරන්න තියෙනවා කියලා දැක්කේ. මම මේ වීඩියෝ එක යන අතර ඔයාලට කියන්න හිතුනේ ඒ කියන්නේ ගොඩක් වැඩ අපිට කරගන්න බෑ කාගේවත් උදව්වක් නැහැ කියලා හිතන්න නැතුව මොනවා හරි ඒකට විසඳුමක් හොයාගෙන අපි මේ දේවල් කොහොම හරි කරගන්නවා නම් මම හිතන්නේ ජීවිතේ ගොඩක්ම ලේසි වේවි. දැන් මේ තනකොළ ප්‍රශ්නෙත් එහෙමයි. මට ඒ කියන්නේ තනකොළ ගෙදර අපේ ගෙදර කපන්න එහෙම මායි පුතේ අපේ තාත්තේ ඉන්නේ තාත්තත් වයසයිනේ. කොහොමද ඉතින් මේක කරගන්නේ කොච්චර නෙළුවත් වැඩක් නැහැ වැවෙනවා ඉක්මනට. එතකොට තමයි මම මේක දැකලා අපිට මේකට සොලියුෂන් එකක් විදියට තමයි මම මේක පාවිච්චි කරන්න හිතුවේ. ඉතින් බලමු මේක හරියයිද කියලා. දැන් ලොකු මැෂින් එකක් ගෙනාවොත් ඒක කපන්න වෙනම කෙනෙක් ඕන. ඊට පස්සේ ඒකට වෙනම තෙල් ඕන. දැන් මේක අපිට charge කරලා ගන්න පුළුවන් නිසා ඇත්තටම ගොඩක්ම ලේසි. මේ දැන් ආව අපේ එහා ගෙදර අපේ නෑද වෙන අක්ක කෙනෙක්ගේ දරුවෙක්. එයා අපේ පුතාගේ යාළුවා. ඉතින් එයාත් ඇවිල්ලා උදව් කරනවා මේ මැෂින් එක හයි කරගන්න. පොඩි අය ආසයිනේ මේ වගේ දේවල් අලුත් දේවල් වලට. එයාලා ඉතින් හරි උනන්දුවෙන් ඒ හින්දා වැඩේ කරනවා. මං හිතන්නේ ඔයාලත් ඒ කියන්නේ පොඩි අය අපේ පොඩි අය ඉන්නවා නම් එයාලට මොනවා හරි අලුත් අත්දැකීමක් ගන්න ජීවිතේට එයාලට try කරලා බලලා දෙන්න. එයාලා ඒක වැරදි ඉගෙන ගනිවි. ඒකෙන් එයාලා ජීවිතේට ලැබෙන පාඩම මං හිතන්නේ ගොඩක් වටිනවා. දෙයක් අමතක වුණානේ. දැන් අපි ඔක්කොම සෙට් කරගෙන ඉවරයි. ඔය ඉතින් දැන් අපි තනකොළ ටික කපා ගන්න හැදුවේ. ඔයාලට පේනවා ඇති ගොඩක් මේක ඇත්තටම නෙලලි ඉවර කරන්න බැරි තරමට තනකොළ. ඉතින් මේ වගේ එකක් තියෙන එක ඇත්තටම ගොඩක් ලේසි. මේ වගේ තනකොළ නම් ප්ලාස්ටික් එකෙන් එම කපන්න පුළුවන්.
අර අනිත් ලොකුවට තියෙන දේවල් කපන්න නම් අනිත් තල දෙක දාන්න වෙනවා. අපි මුලින්ම ප්ලාස්ටික් තලෙන් තමයි try කරලා බැලුවේ කොහොමද කියලා. මම හිතන්නේ වැඩේ අවුලක් නෑ ඉතින්. ඔයාලටත්